ඕනෑම අවුරුද්දක් පටන් ගන්නකොට හැමෝම ෆෝ ජිම් යනවා ප්ලෑන් ගහනවා හැබැයි මාස දෙකක් යද්දි ඒ ඔක්කොම ඉවරයි. ඔයා ආයෙ පරණ තැනමයි. මොකද ඔයා දුවන්නේ එකම ලූප් එකක. මොටිවේෂන් කියන්නේ හරියට පෙන බෝලයක් වගේ දෙයක්. ඔයාට ඕන මොටිවේෂන් නෙමෙයි සිස්ටම් එකක්. මේ ට්‍රික්ස් 5 අදම පටන් ගන්න. ට්‍රික් නම්බර් 1 අංක 1 අවුරුද්ද මාස 12ක් කියලා හිතන එක නවත්වන්න. කාලය වැඩි වුණාම අපි නිකම්ම කම්මැලි වෙනවා. ඔයා හිතනවා තාම දෙසැම්බර් වෙන්න කල් තියෙනවා කියලා. අද ඉඳන් හිතන්න ඔයාගේ අවුරුද්ද තියෙන්නේ මාස 3යි කියලා. පළවෙනි මාස 3 ඔයාගේ ඇඟ හදන්න. ඊළඟ මාස 3 අලුත් ස්කිල් එකක් හදන්න. වෙලාව නැති වුණාම තමයි මිනිස්සු ඇත්තටම වැඩ කරන්නේ. ට්‍රික් නම්බර් 2 දෙවෙනි ට්‍රික් එක. දේ පළවෙනි පැය. නැගිටපු ගමන් ෆෝන් එක අතර ගන්න එපා. එතකොට ඔයා දවසේ පටන් ගන්නේ වහලෙක් වගේ. ඒ පැය ඇතුලේ ෆෝන් එක ඈතින් තියන්න. පොතක් කියවන්න. මනස නිදහස් කරගන්න. එහෙම නැත්නම් විනාඩි 10ක් ව්‍යායාම් කරන්න. උදේ වරුව දිනන මිනිහට මුළු දවසම දිනන්න පුළුවන්. ට්‍රික් නම්බර් 3 තුන්වෙනි එක. අපි රොබෝල නෙමෙයි මිනිස්සු. ඔයාට දවසක් ජිම් එක මිස් වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ. ඒක අතපසුවීමක්. හැබැයි මතක තියාගන්න එක දිගට දවස් දෙකක් මිස් කරන්න එපා. දෙවෙනි දවසත් මිස් වුණොත් අන්න එතන අලුත් පුරුද්දක් හැදෙනවා. වැටුණට කමක් නෑ. හැබැයි ඊළඟ දවසේම නැගිටින්න. ට්‍රික් නම්බර් 4 හතරවෙනි එක. ඔයාගේ වටේ ඉන්න 5 දෙනා කවුද? එයාලා හැමදාම කරන්නේ බීලා පිස්සු කෙලින එකද? රටේ ප්‍රශ්න ගැන කියව කාලේ කනවන ඒ වගේ ටොක්සික් මිනිස්සුන්ව අතම කපලා දාන්න. ඔයාගේ ගමනට බාධා කරන උන්ට දොර වහන්න. වැරදි කෝච් එක යනවට වඩා තනියම පයින් යන එක ආරක්ෂිතයි. ට්‍රික් නම්බර් 5 පස්වෙනි එක. රස්සාවට අමතරව දෙයක් පටන් ගන්න. දැන් තියෙන්නේ AI යුගය. නිකන් සහතික කොළවල විතරක් රස්සා හම්බ වෙන්නේ නැහැ. වීඩියෝ එඩිටිං, ඉංග්ලිෂ්, සෙලිං වගේ දෙයක් ඉගෙන ගන්න. ඒ දේවල් තමයි ඉස්සරහට සල්ලි මවන මැෂින්. අවුරුද්ද අන්තිම වෙද්දී ඔයා අනිත් අයට වඩා ගොඩක් ඉස්සරහින් ඉඳී. අවුරුද්ද කියන්නේ ඉලක්කමක් විතරයි. වෙනස් වෙන්න ඕන කැලෙන්ඩරේ නෙමෙයි. ඒ ඔයා. දැන්වත් ඇස්සරලා බලන්න. මේ ට්‍රික්ස් 5න් ඔයාට අමාරුම දේ මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න.